හයිපර්සොනික් කියන්නේ ලෝකයේ තියෙන මිසයිල් අතර තියෙන භයානකම මිසයිලය. හයිපර්සොනික් මිසයිලයක් ඇත්තටම නවත්තන්න පුළුවන්ද? ඒ පිළිබඳ මතවාද දෙකක් තියෙනවා. එකක් පුළුවන් කියන මතය. දෙවෙනි එක හයිපර්සොනික් මිසයිලයක් ඉන්ටර්සෙප්ට් කරන්න නැත්නම් වළක්වන්න බෑ කියන මතය. කොහොම වුණත් බොහෝ යුද විශේෂඥයන් පවසන්නේ වළක්වන්න අමාරුයි කියලා කියන එක. ඒකට හේතු කිහිපයක් යුද විශේෂඥයන් ඉදිරිපත් කරනවා. එකක් තමයි හයිපර්සොනික් මිසයිලයක පවතිනා වූ අධික වේගය. තවත් හේතුවක් තමයි පහළ උන්නතාංශයකින් ගමන් කිරීමට හැකියීම නැත්නම් පුළුවන් වීම. වේගවත් බව කොයිතරම්ද කියනවා නම් ශබ්දයේ වේගයෙන් 5 ගුණයකින් වේගයෙන් ගමන් කරන නැත්නම් මක් 5ක වේගයෙන් ගමන් කරන මිසයිලයක් නවත්තන්න කොහොමත් අමාරුයි. ඊළඟට මෙම මිසයිලේ තියෙන උපක්‍රමශීලී බවත් හයිපර්සොනික් මිසයිලයක් නවත්තන්න බැරි වෙන තවත් හේතුවක් වෙනවා. මේ කාරණා නිසා හයිපර්සොනික් මිසයිලයක් නවත්තන්න බැහැ කියලා බොහෝ විශේෂඥයන් කියනවා. බොහෝ වෙලාවට නවීන මිසයිල පැරණි රේඩාර් පද්ධති වලට හසු නොවන ලෙස සිතජයට පහළින් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මෙම මිසයිල් වලට තප්පරයක් තුළ සැතපුම් ගණනක් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. ඒ කියන්නේ මක් 5කට වඩා වේගයකින් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. මේ නිසා ගුවන් ආරක්ෂණ පද්ධති වලට මේවා වළක්වා ගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ගුවන් ආරක්ෂණ පද්ධති වලට මිසයිල් වලට වඩා වේගයෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ගුවන් ආරක්ෂණ පද්ධති වලට ට්‍රැක් කරන්න හෝ ඉලක්ක හා සම්බන්ධ වෙන්න මෙවැනි අවස්ථාවකදී හැකියාවක් ඇත්තේ නැහැ. මේ මිසයිල මුලදී ඉලක්කයකට යන බව පෙන්වනවා. අතරමඟදී ගමන් මාර්ගය වෙනස් කරන්න හයිපර්සොනික් මිසයිල් වලට පුළුවන්. එතකොට ගුවන් ආරක්ෂණ පද්ධතියට වැළැක්වීමේ ස්ථානය හෝ කාලය ගණනය කිරීමට බැරි වෙනවා. මෙම මිසයිලයක් දියත් කළ විට අධික වේගය නිසා මිසයිලය වටා ප්ලාස්මා වලාකුළක් නිර්මාණය කරනවා. මේ ප්ලාස්මාවට රේඩාර් සිග්නල් අවහිර කරන්න පුළුවන්. ඒ වගේම හරියටම ඒ තියෙනතර ආවරණය කරන්න නැතහොත් ඒ කියන්නේ වසා දමන්න සංගවන්න පුළුවන්. විශාල උෂ්ණත්වයකට ඔරොත්තු දෙන ආකාරයට නැතොත් එරෙහිව මේ හයිපර්සොනික් මිසයිල් නිෂ්පාදනය කරනු ලබනවා. මේ වන විට ඍජුව හයිපර්සොනික් මිසයිල වළක්වන්න පුළුවන් ගුවන් ආරක්ෂණ පද්ධතියක් ලෝකේ දක්නට ලැබෙන්නේ නැහැ. හයිපර්සොනික් මිසයිලයක් නැවත්වන්න පුළුවන් හයිපර්සොනික් මිසයිලයකින් පමණක් වෙනවා. ඒ සඳහා ලේසර් ආයුධ භාවිතා කරන්න පුළුවන් බව යුද විශේෂඥයන් ප්‍රකාශ කරනවා. ඒ මගින් මිසයිලේ බඳට නැතහොත් පිටත ස්තරයට හානි කරන්න පුළුවන් බව ඔවුන් කියනවා. ගුවනේ සිට ගුවනට එල්ල කරන මිසයිල් පද්ධති මගින් හයිපර්සොනික් මිසයිලයක් වළක්වන්න පුළුවන් කියලා විශේෂඥයන් කියනවා. ඒත් ඒ සඳහා රොබෝ බුද්ධියක් පරීක්ෂා කිරීම, ඉලක්කය ග්‍රහණය කර ගැනීම, පෙරපිරික්සුම් සහ නෙට්වර්ක් එකක් අවශ්‍ය වෙනවා. කොටින්ම කිව්වොත් රුසියාවේ ඔරෙස්නික් මිසයිලයක් නවත්වන්න පුළුවන් කිසිම ගුවන් ආරක්ෂණ පද්ධතියක් මේ වන විටත් ලෝකයේ තුල දක්නට ලැබෙන්නේ නැහැ. ඔබත් මෙවැනි තොරතුරු දැනගන්න කැමති නම් මෙම channel එක subscribe කරලා like කරලා comment කරන්න අමතක කරන්න එපා.